මේ තියෙන්නේ ටී-ෂර්ට් යාන් එක. හැබැයි මේ අපි ගාව තියෙන මැටීරියල් එක නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. සිංගල් ජර්සි අපි ගාව තියෙන මැටීරියල් එක නෙවෙයි මේක. මම මේ හදිස්සියට ඔයාලට අද පාඩම ගේන්න ඕන නිසා ගත්ත මැටීරියල් එකක්. එතකොට මේ කට්ට මම තමා හදාගත්තේ. එතකොට මොකද මම මේක හදාගත්තේ මේ මමත් පාපිසි ගොතනවනේ. එතකොට මේ කට්ට බලන්න මේ මෙතන තික්නස් එක බලන්නකෝ. මෙන්න මේක හොඳට තියෙන්න ඕන නිසා තමයි මම මේ විදිහට මේව කරගත්තේ. මොකද මට අවශ්‍ය මේ ඝනකමට කට්ටක් මට මේ පැත්තෙන් හොයාගන්න බැරි වුණා. ඔයගොල්ලන්ගේ පැතිවල තිබුණොත් පොඩ්ඩක් බලන්න. මොකද මේ ටී-ෂර්ට් යාන් එක කියන එක ගොඩක් ඝනකම්. මේ මෙහෙම ඇදිලා එනකොට ටී-ෂර්ට් යාන් එකට වැඩිය පොඩි කට්ටක් තිබුණොත් ටී-ෂර්ට් යාන් එක මැදින් හිල් වෙලා යනවා. ඒ හින්දා අන්න කට්ටයි ටී-ෂර්ට් යාන් එකයි. හරි. අපි දැන් පටන් ගමු. ඉස්සරවම අපි රවුමක් ගොතමු. එතකොට මෙන්න මේ විදිහට අල්ලලා මේ මැජික් ලූප් එක මේ කියලා දෙන්නේ. මේකෙන් ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මම එක ඔයාලට කරලම් පෙන්නනවා. මේ විදිහට අල්ලලා මෙන්න මෙහෙම දාගන්නවා. කළා මේකෙන් මේ ඇඟිල්ලෙන් මේ තද කරගන්නවා. ඒ කරලා මේ යට එකෙන් අල්ලලා මේ උඩ එක මෙහෙම ඇදලා ගන්නවා. ඔහොම කරකවලා. කොහොමද? මෙන්න මේ විදිහට තියෙනවනේ. මෙහෙම ක්‍රොස් කරලා දා ගන්නවනේ. මෙන්න මේ මෙතනින් ඉස්සරහින් මෙහෙම දාලා මේ ක්‍රොස් එක ඉස්සරහින් දාලා මෙන්න මෙහෙම කළා මේ උඩින් තියෙන පටිය ඕම කරලා ගන්නවා. කරකවලා ගන්නවා. මේ කරකවලා ගන්නවා. ඒ කරලා ඒ උඩින් තියෙන පටියම ආපහු මේ ගත්ත ලූප් එක අස්සෙන් මෙහෙම කරලා දා ගන්නවා. ආයෙත් බලා ගන්න. මෙන්න මෙහෙම. මෙහෙම මෙතනින් එක පැත්තක් මෙහාට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙහෙම ක්‍රොස් එකක් දා ගන්නවා. ඒකල මෙතන අස්සෙන් දාලා මේ ක්‍රොස් එක ඉස්සරහින් දාලා මේ උඩින් තියෙන පොට මෙහෙම ඇදලා ගන්නවා. නූල් පොට. යාන් පොට ඇදලා ගන්නවා. එතකොට මේක නිකම්ම කැරකෙනවා අපේ අතින්. ඒ කරලා ආපහු ඒ උඩින් තියෙන පොටේ මස්සෙන් මෙහෙම දාලා ඔන්න ඔහොම කරලා ඇදලා ගන්න තියෙන. එතකොට මෙන්න ලූප් එක ආවා. හරිද? එතකොට මේක මේ ඔයාලට ඕන් තද කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම ලූප් එක ලොකු කරගන්න පුළුවන්. මේ ලොකු කරගන්න පුළුවන් එක, තද කරගන්න පුළුවන් එක වාසිය මොකක්ද කියලා අපි බලමු. දැන් මම මෙතන ගැටෙන් අල්ලගෙන චේන් එකයි ටිකක් තද කරගන්න. දෙකක් ගොතනවා. චේන් දෙකක් ගොතනවා. චේන් 3ක් ගොතනවා. ඒ කරලා චේන් 3ක් ගොතනවා. ඒ කළා මෙන්න මෙහෙම මම ඩබල් ක්‍රොෂේ වලින් තමයි යන්නේ. මෙන්න මෙහෙම මේ ලූප් එක ඇතුලෙන් දාලා ගන්නවා. ඔන්න දාලා මෙහෙම ගන්නවා. ආපහු මෙහෙම දාලා මේක මට පුරුදු ක්‍රමයක්. ගන්නවා. දැන් දෙකයි මම මේක ටිකක් දිග අර ගන්නවා ලේසියට. දෙකයි
ඊට පස්සේ මේ කෑල්ල චුට්ටක් අපි එළියෙන් තියන්න ඕනේ. 3යි 4යි 10යි 11ක් ගොතනවා. ඊයන්ගේ තෝද 11ක් ගොතනවා. ඒ කරලා මේක මේ චේන් අපි 3ක් ගෙතු ඉස්සලා. ඒ චේන් 3ක් ගොතපු එකේ 1යි 2යි උඩ මේකට දානවා. මොකුත් මේවා කරන්නේ නැතුව උඩ මේකට දාලා මෙහෙම ගන්නවා. ක්ලෝස් කරගන්න. කළා මෙතනින් එකක් ගොතනවා. ගැටේ තද කරගන්න. කළා මේක දැන් අපි අනිත් පැත්ත හරවලා අර එළියට කෑල්ලක් තිබ්බේ. ඒකෙන් මෙන්න මෙහෙම කළා අදිනවා. ඔන්න ඔහොම අදපුවාම මේ කන පිට පැත්ත තව අදින්න පුළුවන් ඔය. ඔන්න. ලස්සනයි නේද? මේ කන පිට පැත්ත මේ කෑල්ල දැන් ඔයාලට ප්‍රශ්නයක් නේ මොකද කරන්න කියලා. මේ කෑල්ල දැම්ම කැමති නම් දැම්ම මේවා කරන්න පුළුවන්. නැත්තම් මේක පස්සේ මේක ඇතුළට මේ ඇදලා දාන්න පුළුවන්. මේ කෑවිලා යන්න පුළුවන්. කපලා අයින් කරන්නත් වැඩි. ඒක දැන් මෙතන අපි එක චේන් එකක් ගොතලානේ තියෙන්නේ ලොක් කරගන්න. ඒකල මේක ආපහු 2යි 3යි. ඔන්න 3ක් ගොතාගත්තා. ඒකල දැන් මේක ඩබල් යනවා. ඊළඟ ලූප් එකේ ඉඳලා මේක ඩබල් යනවා. හොඳට උස ගන්න. එකයි එතනින්ම ගන්නවා. දෙකයි. ආයෙ වෙන් කරන්න මේවා අවශ්‍ය නැහැ. ඊළඟ හෝල් එකෙන් දාලා මෙහෙම ඔහොම එකයි ඒ හෝල් එකෙන්ම දාලා තව එකකුයි දෙකයි. ආයෙත් එකයි දැන් මම මේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. හරිද? අන්තිම ඩබල් ක්‍රොෂේ සෙට් එක තමයි ගොතන්නේ. මම මේ වූල් බෝලේ චුට්ටක් අයින් කරා අපේ පහසුවට. දෙකයි මේකටත් මම දෙකක් ගොතනවා. නෑ. ඒකට අපි ගොතන්නේ එකයි. තේරුණාද ඇයි කියලා? මෙතන මේ දන්වැල් සෙට් එකක් ගියානේ. ඒකේ උඩම දන්වැලට අපි මේක අරගෙන යනවා. ඔන්න ඔහොම. ඒකල මේක මෙතනින් ලොක් කරගන්නවා. මෙන්න මෙහෙම. හරිද?
දැන් මට මාර වැඩක් වෙලා තියෙනවා. මට ඕනේ මේකේ කලර් එකක් තව එකතු කරන්න. මේකට තව කලර් එකක් එකතු කරන්න මට ඕනේ. එතකොට මම මොකද්ද කරන්න ඕනේ? තව කලර් එකක් එකතු කරන්න ඕනේ නම් මේ ගැටේ මෙහෙම දාන්නේ නැහැ. මේක ඔහොම තියලා අවශ්‍ය කලර් එක ගන්නවා. මම ආපහු කියනවා මේවා අපේ සිංගල් ජස් මැටීරියල් එක නෙවෙයි. ආදර්ශයක් පමණයි. මෙතන කතුර අරගෙන කට් කරලා දැන් අපිට මේ දෙක ජොයින් කරගන්න ඕනේ. මේ ජොයින් කරගන්නේ මෙන්න මෙහෙම පොඩක් මැදින් කට් එකක් දාගන්නවා. පොඩි කට් එකක් දාගන්න, ලොකු එකක් දාගන්න එපා. මෙන්න මේ විදිහට. ආය මේකෙත් ඔන්නෝම කරලා චුට්ටක් දුර තියලා මැදින් පොඩි කට් එකක් දාගන්නවා. මෙන්න මේ විදිහට. දැන් මේ දෙක දැන් කට් එක පේන්නෙත් නෑ කියන්නකො රෑ හින්දා. මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ රෑ. මෙන්න මෙතනින් ඔහොම ගන්න ඕනේ. ඒ කරලා ඉතින් චුට්ටක් කරකවලා මෙතනින් ඔහොම ගන්න ඕනේ. කරලා ඔන්නෝම දෙපැත්තට අදින්න ඕනේ. දැක්කද? මං දුර ගියා වැඩිද? ආයෙ බලන්න. මෙතනින් මෙහෙම ගන්න ඕනේ. ඒකලා මේක පොඩක් කොහොම වටේ කරකවලා හරි මේක මෙන්න මෙහෙම දාලා පොඩක් කරකවලා මනම් කරකවලා ගන්නේ මේ සමහර කට්ටිය ඒ විදිහටම ගන්නවා. මේ මෙතෙන් දාලා ඔහොම කරලා ඇද්දාම මේකෙන් නිකම්ම ගැටයක් වැටෙනවා. ඒක මේක ඇතුළට දාලා කවර් කරගන්න පුළුවන්. ඒ කරලා මෙතනින් දාලා ඔහොම කරලා මේක අපි ගන්නවා. ඒ කරලා මේක මේ පැත්තට කවර් කරලා මේ කලර් එක ගන්න පුළුවන්. පේනවද ඔයාලට? මෙතන මේ. දැන් අපි මෙතනත් ආපහු අර කොතන මේවා තුන කොතන මොනවද? 1 2 3 4ක් ගොතනවා. 4ක් ගොතන්නේ කියලා මං කියන්නේ. මේක වුණාම දැන් මෙහෙම මේ විදිහට තියෙනවා. දැන් ආපහු අපි මේ වටේම ගොතනවා. ඒකට රටාවක් තියෙනවා. මෙතෙන්ට පළවෙනි හෝල් එකට 1 ඊළඟ හෝල් එකට 2යි. ආපහු පළවෙනි හෝල් එකට ඊළඟ හෝල් එකට 1යි ඊළඟ හෝල් එකට මේටම ඇවිල්ලා තියෙන්නේ 2යි. මෙතන 2ක් ගොතලා
මේ අන්තිම හෝල් එක තියෙන්නේ. අන්තිම හෝල් එකට අනිවාර්යෙන් අපිට සිංගල් එකක් එන්න ඕනේ. සිංගල් ක්‍රොෂේ එකක් තමයි එන්න ඕනේ. මෙන්න ඔන්න ඔහම සිංගල් එකක් එන්න ඕනේ. මේ උඩට ඉස්සෙන එක ඒ තරම් හිතන්න එපා. දැන් ඒක මේ හරියට අපි තවම හදාගත්තාම ඒක නැති වෙලා යනවා. දැන් මේකේ 1යි 2යි 3 වෙනි එක ගාවින් මෙන්න මෙහෙම දාලා මේක ක්ලෝස් කරගන්න ඕනේ. ඔන්නම ක්ලෝස් කරගන්න ඕනේ. හරි නේද? ඔන්න ඒ රවුම අපි ගෙතුවා. අපි ගෙතුවේ මේ රවුම අපි ඉස්සරම කොහමද ගත්තේ? මැජික් ලූප් එක දැම්මා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එක ගානේ 11ක් දැම්මා. ඒකල මැජික් ලූප් එක හොඳට තද කරගත්තා. මේ මැජික් ලූප් එකේ පටිය තියෙනවා. sorry. ඊට පස්සේ ඩබල් එකේ අර මැජික් ලූප් එක ඒ ගොතප එක ඉවර වෙලා ඒක ක්ලෝස් කරගෙන දන් වෙලා ආවට පස්සේ ඩබල් එකේ ගෙතුවා එතන ඉඳලා අර දන් වෙල ගාවට එනකම්. ඒ කරලා කලර් එක මාරු කරලා දන්වැල් 4ක් ගොතලා අපි පළවෙනි හෝල් එකට එක ඩබල් ක්‍රොෂේ එකයි දෙවෙනි හෝල් එකට ඩබල් ක්‍රොෂේ දෙකයි වෙන්න ඒ පැටර්න් එක දිගටම ගියා. ඊළඟ හෝල් එකට එකයි ඊළඟ හෝල් එකට දෙකයි ඊළඟ හෝල් එකට එකයි ඊළඟ හෝල් එකට දෙකයි වෙන්න ඒක ගියා. කළා දැන් මෙතෙන්දි ආපහු ඊළඟ වටේ පටන් ගන්න මෙහෙම 1යි 2යි 3යි 4ක් යනවා. 4ක් යනවා. ඒ කරලා මේ වටේ යන්නේ පළවෙනි එකට ඩබල් ක්‍රොෂේ එකයි දෙවෙනි එකටත් ඩබල් ක්‍රොෂේ එකයි තුන්වෙනි හෝල් එකට ඩබල් ක්‍රොෂේ දෙකයි. මෙන්න මේ විදියට. මේ පැටර්න් එක මේ දිගටම යන්න ඕනේ. ඒ කරලා අර කියපු විදිහට මේකේ 1යි 2යි 3 වෙනි චේන් එකෙන් මේක ක්ලෝස් කරන්න ඕනේ. හරි.